ආයුබෝවන් මගේ වටිනා ආදරණීය දූල පුතාලා හැමෝටම. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ තුන්වන ශ්‍රේණියේ සිංහල දෙවන පාඩම තරු කැට. මගේ පුතාලා ටික සිංහල පොත අරගෙන ලෑස්ති වෙන්නකෝ. අද ටීචර් ඔයාලව එක්කන් යන්න හදන්නේ හරිම නිහඬ ලස්සන රෑ අහසක් යටට. මගේ දූල පුතාලා රෑට මිදුලට බැහැලා සීතල හුළඟ වදිද්දි උඩ අහස දිහා බලන්න ආසයි නේද? ඔව්. ඔයාලා රෑට අහස දිහා බලද්දි මොනවාද ඔයාලට පෙනෙන්නේ? ටීචර් හොඳටම දන්නවා මගේ දක්ෂ පැටවු ටිකට ඒ ඈත අහසේ දිලිසෙන ලස්සන තරු කැට පේනවා කියලා. කොච්චර අපූරුද නේද පුතේ? ඔව්. මගේ පැටවු කියන දේ හරියටම හරි. රෑ අහසේ තරු කැට දෝතක් වගේ ලස්සනට දිලිසෙනවා තමයි. මල්ගස උඩ දිලිසෙන තරු කැට. හැබැයි ටීචර් අද මගේ දූල පුතාලට පුංචි රහසක් කියා දෙන්නම්. අද අපේ කතාවේ තියෙන තරු කැට කියන්නේ ඒ ඈත අහසේ තියෙන තරු ගැන නෙවෙයි. මේ තරු කැට දිලිසෙන්නේ අහසේ නෙවෙයි පුතේ. අපේ වත්ත කෙළවරේ තියෙන ලස්සන මල් ගහක් උඩයි. ඒ මොනවාද කියලා මගේ දූල පුතාලා දන්නවාද? ඒ තමයි කණාමැදිරියෝ. රෑ කළුවරේ නිල් පාටට නිලිති නිවමින් දිලිසෙන පියාඹන කණාමැදිරි යාළුවෝ. මුළු මල්ගහම නිල් පාට පුංචි තරු කැටවලින් සැරසුවා වගේ හරිම ලස්සනට දිලිසෙනවා. බලන්නකො ස්වභාව දහමේ තියෙන අපූරුව. ඔන්න ඉතින් අපේ මේ කතාවේ ඉන්න පුංචි යාළුවෙක් දවසක් රෑක දිග නූල් පොටක් අරගෙන හිමින් අර ලස්සන මල් ගහ ළඟට ගියා. ඇයි දන්නවාද එයා නූල් පොටක් අරන් ගියේ? එයාට හිතුණා අර ගහ උඩ දිලිසෙන ලස්සන නිල් කණාමැදිරි යාළුවෝ එකතු කරලා නූල් පොටට අමුණලා ලස්සන මාල පොටක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. කණාමැදිරි මාලයක්. හිතන්නකො කොච්චර සුන්දර අදහසක්ද කියලා. පුංචි යාළුවා කණාමැදිරියන් අල්ලන්න හැදුවත් ස්වභාව දහමේ ඉන්න මේ අහිංසක සත්තු Tamanව කොටු කරගන්න හදනවාට කැමති නෑ. ඒ නිසා පුංචි යාළුවා ළඟට එනකොටම උන් හැමෝම බය වෙලා පියාඹලා යනවා. ඒත් එක්කම අර මල් ගහ උඩ තිබුණු තරු කැට වැස්ස නිල් පාට ආලෝකය නැති වෙලා යනවා. දරුවනේ කණාමැදිරියෝ ලස්සන වෙන්නේ උන් නිදහසේ පරිසරයේ පියාඹලා ඉන්නකොට විතරයි. පරිසරයේ තියෙන ලස්සන දේවල් අපි අයිතිවාසිකම් කරගන්න හදන්නේ නැතුව ඒවා බස බලා සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනි. ඊළඟ පාඩමින් හම්බුවෙමු දරුවනි.